අද ස්පෙෂල් මාකට් අප්ඩේට් එකක් ක්‍රිප්ටෝ ඩේලි channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද විශේෂ වෙන්නේ මාර්තු වලට අදාළ ෆෙඩරල් ඉන්ට්‍රස්ට් රේට් ඩිසිෂන් එක අද දවසේ රිලීස් වෙනවා. ඉතින් මේක ගැන මම මුලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියලා හැමෝටම රෙකමෙන්ඩ් කරනවා. මම මෙතනින් කාඩ් එකක් දාන්නම්. ඒ කාඩ් එක ක්ලික් කරොත් ඔයාලට දැම්ම ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලන්න කියන හේතුව තමයි මම එතන තමයි ෆුල් ඇනලිසිස් එක කරලා තියෙන්නේ. අද දවසේ මීටින් එකට කලින් ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන තමයි අද දවසේ පොඩි අප්ඩේට් එකක් ඔයාලට ගේන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ටයිම් එක ඉඳලා සාමාන්‍යයෙන් පැය 13ක කාලයක් තියෙනවා. ඒ කියන්නේ අද දවසේම තමයි මම මේ ඔයාලට මේ අප්ඩේට් එක ගේන්නේ. ඉතින් මාර්තු 18 වෙනිදා රෑ 11:00ට ලංකාවේ වෙලාවෙන් ඔයාලට මේ අප්ඩේට් එක ගන්න පුළුවන්. ඉතින් percentage wise එක ගත්තොත් එහෙම දැන් ඔකට බලාපොරොත්තු වෙන්නේ රේට් කට් එක සිදු වෙන්නේ නැතුව මේ රේන්ජ් එකෙම තියෙයි කියලා. මගේ අවසාන වීඩියෝ එක බැලුවොත් ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් 98.4 වගේ තමයි මට මතක. ඒ වගේ percentage එකක් තිබ්බා. දැන් 1% වගේ drop වෙලා තියෙන. ඒක ලොකු issue එකක් නැහැ. no difference. එකම impact එක තමයි තියෙන්නේ. ඉතින් අද ඩිසිෂන් එකත් එක්ක මාකට් එක කොහොමද මූව් වෙන්නේ කියලා මම කලින් වීඩියෝ එකේ පැහැදිලිවම කතා කරලා තියෙනවා. සේම් රේට් තිබ්බොත්, රේට් හයික් එකක් වුණොත්, රේට් කට් එකක් වුණොත් මොන වගේ විදියටද වෙන්නේ, මාකට් ෂොක් වුණොත් මොන වගේ විදියටද වෙන්නේ. මේ අප්ඩේට් එකට කලින් තව විශේෂ දෙයක්ත් මට මේත් එක්කම කතා කරන්න ඕනේ. පළවෙනිට ඔයිල් ප්‍රයිසස්. ඔයිල් ප්‍රයිසස් වලට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ග්‍රීන්ස් වැඩි රෙඩ්ස් වලට වඩා. ඉතින් most important එකක් තමයි මේ WTI crude කියන්නේ. මේකේ පොඩි drop එකක් තියෙනවා. ඒක එක අතකින් බලද්දි favorable. හැබැයි overall අපි බලන්න ඕනේ global oil charts ගත්තාම price එක ලිංග වෙලා තියෙන්නේ increase පැත්තට. ඔයාලට බලන්න පුළුවන් percentage එකක් වශයෙන් මේ සැලකිය යුතු ප්‍රමාණවල තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් war එක යන regions වලට පොඩ්ඩක් බාහිර regions ගත්තොත් එහෙම ඒ වගේ percentages ටිකක් අනවශ්‍ය විදිහටත් වැඩි වෙලා තියෙනවා. කොහොම හරි in general oil prices වැඩි වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක් විදිහට ගන්න බෑ. එක පොසිටිව් දෙයකට තියෙනවා නම් වෙන මේ WTI crude කියන එක නෙගටිව් චේන්ජ් එකක් තියෙනවා. හැබැයි මේකත් අපිට අද දවස් ඇතුළත තියෙන අප්ඩේට් එකක් නිසා ඒක දිගටම මොනිටර් කරන් ඉන්න ඕනේ මේක ෆේවරබල්ද නැද්ද කියන එක තේරුම් ගන්න. ඉතින් ප්‍රයිස් එක 93 වගේ තියෙන්නේ. නැවතත් $100 යයිද ගියොත් නැවතත් ආයි ඉෂුස් වලට එනවා. කොහොම හරි war එක නිසා ගොඩාක් ඉෆෙක්ට් වෙන කන්ට්‍රීස් වලත් ඔයාලට බලා ගන්න පුළුවන් කොයි විදිහටද ප්‍රයිසස් මේ වෙලා තියෙන්නේ කියලා. කෙසේ වෙතත් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රයිසස් නම් පැහැදිලිවම වැඩි වෙලා තමයි තියෙන්නේ. මේකේ රෆ් ඉම්පැක්ට් එකක් තියෙනවා බිට්කොයින් chart එකට. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රයිසස් වැඩි වෙනවා නම් ඔයිල් charts වල මම එදත් ඔක පැහැදිලි කරා. බිට්කොයින් එකට ඩිරෙක්ට්ලි කෝරිලේට් නැති වුණාට මේ දවස්වල ප්‍රයිසස් උඩට යනකොට ඔයිල් charts වල බිට්කොයින් ප්‍රයිස් එක ඩවුන් යනවා. ඉතින් අද දවසෙත් අපි charts වලට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. මම ඒක එක්ස්ප්ලেইন කරන්න. ඊට කලින් තව එක ඉම්පෝර්ටන්ට් දෙයක් තියෙනවා. ඒක තමයි අපි මේ හැම වෙලේම මොනිටර් කරන් ඉන්න CMC altcoin season index එක ගත්තොත් ඒක 52 වලට ගිහිලා තියෙනවා අද දවසේ. ඉතින් අද දවසේ කියනකොට ඇත්තටම 17th and 18th මොකද අපි දන්නවා ටයිම් zones එක මේක අපිට exactly කියන්න බෑ. හැබැයි අද දවස පටන් ගන්නකොටම වගේ මේක 52 වලට ගිහිලා තියෙනවා. අපි දන්නවා මේ index එක 50 වලින් උඩට එහෙම නැත්නම් 52, 53, 50 to 100 range එකේ ගියොත් ඒක altcoin season එක පැත්තට push වෙනවා කියලා අපිට idea කරගන්න පුළුවන්. 50 වලට අඩු වුණොත් ඒක බිට්කොයින් සීසන් එක පැත්තට තමයි පුෂ් වෙන්නේ. ඉතින් බිට්කොයින් සීසන් එකට පැත්තට පුෂ් වෙන විදිහක් නැහැ. අපි දන්නවා බිට්කොයින් සීසන් එක පැත්තට පුෂ් වෙලා තිබ්බා. හැබැයි මේ වෙනකොට ඒක නැවතත් පුෂ් වෙලා තියෙන්නේ ඕල්කොයින් සීසන් එකට. ඕල්කොයින් සීසන් එකට පුෂ් වෙනවා කියලා කොයින්ස් පම්ප් වෙනවා ඒ වගේ දෙයක් නෙමෙයි කියන්නේ. හැබැයි මේක ඉම්පෝර්ටන්ට් ඔබ්සර්වේෂන් එකක්. පොඩ්ඩක් මොනිටර් කරන් ඉන්න. මොකද මේක නෙගටිව් සයිඩ් එකේ තිබිලා දැන් පොසිටිව් සයිඩ් එකට ගිහිල්ලා තියෙනවා. මම මේ කතා කරේ ඕල්කොයින් සීසන් එකට සාපේක්ෂව. ඒත් එකම 90 days වල টপ performance දීලා තියෙන alternate coins බලා ගන්න පුළුවන්. එතන partner projects කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ දේවල් perform කරලා තියෙනවා. ඊට අමතරව අපි මේ සැරේ focus කරලා තිබ්බ DEXs වලට බලන්න පුළුවන් පොඩි movement එකක් තියෙනවා Aster වගේ. ඒ වගේම meme වලට අපි ගියොත් pump වගේ පොඩ්ඩක් pump වෙලා තියෙනවා. ඉතින් ওই ටිකත් ඔයාලට මොනිටර් කරන්න පුළුවන්. හරි. අපි යමු අද දවසේ අප්ඩේට් එකට. ඉතින් ෆෙඩ් වොච් එක හැමෝම බලන් ඉන්නවා. ලයිව් කමෙන්ටරිස් වලට ඕන තරම් බලා ගන්න පුළුවන්. CNBC ඒ වගේම මම මේ අද දැකපු සයිට් එක කිප්ලිංග කියලා මේක මට ෂුවර් නෑ. ඔයාලා try කරලා බලන්න පුළුවන්. කොහොමදත් මම මුලින් ඉඳලා ෆලෝ කරපු සයිට් එක තමයි investing.com. මේකෙත් බ්‍රෝඩ්කාස්ට් යනවා මේ විතර පැත්තෙන් ඔයාලට ඒව සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඒ වෙලාව ලඟ වෙනකොට CNBC Bloomberg එහෙම තමයි ඉස්සර මම මොනිටර් කරනකොට investing එකයි Bloomberg එකයි තමයි යූස් කරන්නේ. අපි exactly ගත්තොත් මොනවද තියෙන්නේ 11 මාට රිලීස් වෙනවා decision එක. ඊට පස්සේ statement එක ඒත් එක්කම projections ගොඩක් important. ඒක ඇවිල්ලා ස්පීච් එකක්. ඒ ස්පීච් එකෙන් තමයි මාකට් එක මූව් වෙන්නේ අපි හුඟක් වෙලාවට එක්ස්පෙක්ට් කරන විදිහට.
මම ඒක වෙන විදිය ගියසරේ කතා කරා කලින් වීඩියෝ එකේ. මම නැවතත් මතක් කරන එක අනිවාර්යෙන් බලන්න. ඒ විදිහට රෙඩි වෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි බලමු මාකට් එක රෙඩි වෙන්නේ කොහොමද කියලා. මාකට් එක හොඳ තැනක තියෙනවද? හොඳ තැනකට යමින් පවතිනවා කියලා මම කියන්නම්. මේ zone එක පැත්තට ආවොත් හොඳයි. මම එක්ස්පෙක්ට් කරන්නේ මේක ඇතුළටවත් එයිද කියලා. හුඟක් වෙලාවට දැන් තියෙන සිටුේෂන් එකක් එක්ක නම් මේක ඇතුළට එන්නේ නැති වෙයි. එහෙම එන්න දැනට හේතුවක් නැහැ. ෆන්ඩමෙන්ටල් නිවුස් එක මාකට් එක ඇක්ටිවිටි එක හුඟක් ඩෝමන්ට් විදිහට තමයි තියෙන්නේ. ඉතින් හුඟක් කම්ප්‍රෙස් වෙලා තියෙනවා. මේක හොඳ ෆැක්ට් එකක්. ඔයාලා බලාගෙන බලන්න මේක ක්‍රමක්‍රමයෙන් කම්ප්‍රෙස් වෙමින් යනවා. පොඩි ටයිම් ෆ්‍රේම්ස් වල කොහොමදත් කම්ප්‍රෙස් වෙලා තමයි දැන් තියෙන්නේ. මේක මේ විදිහට දැන් දිගටම 15 මිනිත් එක වලට අද දවස මොනිටර් කරන්න පුළුවන් කම්ප්‍රෙස් වීමක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඩේලි chart එකේ මේ ඩිරෙක්ෂන් මූවමන්ට් එක ගැන මම කලින්වත් කතා කරලා තිබ්බා. ඉතින් අද දවසේ අපි සාමාන්‍යයෙන් 1 hour chart එකෙන් වගේ idea එක ගමු. මිනිත්ස් රිලීස් වෙනකොට ලොකු වොලියුම් එකක් මාකට් එකේ බලන්න පුළුවන්. අද ගොඩක් ඩෝමන්ට් මම වාට ග්‍රෑන්ඩ් කරලා කියනවා මේකේ වොලියුම් එක ගොඩක් අඩුයි මේ වෙලාවේ. අපි චෙක් කරොත් අවලි වොලියුම් එක ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් සෑහෙන රිඩියුස් වෙලා මේ ගොඩක් negligible level එකේ වොලියුම් තමයි මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මොනවද? එක්ස්පෙක්ට් කරන්න පුළුවන් දේවල් ටික මම පොඩි රිමයින්ඩ් එකක් දෙන්නම්. ෂොකින් නිවුස් එකක් ආවොත් මේක මේ ලයින් එක ටච් කරලා උඩට යන්න. එහෙම නැත්නම් උඩ ලෙවල්ස් වලට පොඩ්ඩක් ගිහිල්ලා ආයි ක්‍රෑෂ් වෙන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. එතකොට ක්‍රෑෂ් වෙන ලෙවල්ස් මොනවද? මේ ලයින් එක ඉම්පෝර්ටන්ට් ලෙවල් එකක්, මේ ලයින් එක ඉම්පෝර්ටන්ට් ලෙවල් එකක්, ඊට පස්සේ මේ සෝන් එක. පම්ප් වෙනවා නම් මූලිකවම වෙන්න මේ සෝන් එක ක්වික් ටච් එකක් යන්න පුළුවන්. මේ හැමදේම ඩිසයිඩ් වෙන්නේ මාකට් එක ෂොක් වෙනවද නැද්ද කියන එක මත. එතකොට ෆෙඩ් ඩිසිෂන් එක එක්ස්පෙක්ට් කරන්නේ රේට් කට් එකක් නොවෙන්නනේ. එතකොට හදිසි හරි රේට් කට් එකක් කරොත් ඔය මූවමන්ට්ස් බලා ගන්න පුළුවන්. හදිසි හරි රේට් හයික් එකක් කරොත් මේක හුඟක් ක්‍රෑෂ් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා රේට් හයික් එකක් කියවම ගොඩක් කට්ටිය බිට්කොයින්ස් වලට නෙමෙයි මූව් වෙන්නේ. ට්‍රැඩිෂනල් මනි සිස්ටම්ස් වලට මූව් වෙනවා. එතකොට මෙහි ක්‍රෑෂ් එකක් වෙන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒ වගේ ඩිසිෂන් එකකට යන්නේ නැති වෙයි කියන තමයි මම පර්සනලි ඒ අයිඩියා එක වැරදෙන්න පුළුවන්. ෂොකින් දෙයක් වුණොත් ඉස්සරහා ඩිරෙක්ෂන් එක කිව්වොත් සාමාන්‍ය පොසිටිව් ඩිරෙක්ෂන් එකක් කිව්වොත් ඒ කියන්නේ ඉස්සරහට රේට් කට් එකක් සිදු වෙන්න පුළුවන් වගේ අයිඩියා එකක් දුන්නොත් මේක වොලටයිල් වෙලා උඩට යන්න පුළුවන්. හරි. ඒ දේ තමයි අපිට මේන්ලි එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ටෙක්නිකලි ගත්තොත් මේක චුට්ටක් අප් වෙලා තියෙන නිසා සමහරවිට නිවුස් එක ඉස්සරහට වෝ එකත් එක්ක රේට් කට්ස් කරන්න වෙන්නේ නැහැ වගේ එකක් කිව්වොත් ඒක වෝ එකට හොඳත් නැහැ, බිට්කොයින්ස් වලට හොඳත් නැහැ. ඒ වගේ එකක් කිව්වොත් මම කියන්නේ. එහෙම එකක් කිව්වොත් මේක පල්ලෙහාට එන්න පුළුවන් කරෙක්ෂන් එකක් විදියට. මේ විදියට ගියොත් පොඩි හෙල්දි කරෙක්ෂන් එකක් විදියට අපිට ගන්න පුළුවන්. අපිට මේ ලයින් එක හෝ ඊට පහලින් මේක ටච් කරවන්නත් ඕනේ මාකට් එක. ඔය විදියට තමයි තියෙන්නේ. ඉතින් කට්ටිය රෙඩි වෙලා ඉන්න. ඒ වෙලාවට ට්‍රේඩ් කරනකොට පරිස්සමෙන් මොකද පළවෙනි කාරණාව එක්ස්පීරියන්ස් නැත්තම් ඒ වෙලාවට ට්‍රේඩ් කරන්න එපා. අපි දන්නේ නැහැ මාකට් එක වොලටයිල් වේද කියලා. ඉතින් උදේ ඉඳලා හෝල් කරන් ඉන්නවා නම් ට්‍රේඩ්ස් ඒ දේවල් 11 මාර ටයිම් එක ඊට කලින් ට්‍රේඩ්ස් ක්ලෝස් කරන්න. මොකද 11 මාරට කලින් ඉඳලා මාකට් එක වොලටයිල් වෙනවා. සමහර විට මාකට්ස් වොලටයිල් නොවෙන්නත් පුළුවන්. මොකද හැම මාසෙම අනිවාර්යෙන් වොලටයිල් වෙනවා කියලා එකක් නැහැ. හැබැයි මේ සැරේ වෝ එකත් එක්ක අපිට පොඩි ඉම්පැක්ට් එකක් බලා ගන්න බැරි නැහැ. ඉතින් ඔය ටික අවධානයෙන් ඉන්න. ඔය ටික තමයි මට දවසේ ෂෙයා කරන්න තියෙන මම ඉම්පෝර්ටන්ට් දේවල් කීපයක් ෂෙයා කරා. ඔයිල් ප්‍රයිස් අප්ඩේට් එක, ඕල්ට් කොයින් සීසන් අප්ඩේට් එක සහ FOMC මීටින් එක ගැන ෆයිනල් අප්ඩේට් එක. මේ ටික රෙඩි වෙලා ඉන්න. මේ ටික ගැන ඇලර්ට් එකේ ඉන්න. හරි. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි සාරට හම්බෙමු.